පුනර්ජනනීය බලශක්තිය අපිට විශාල අවස්ථාවක් අපි ව්‍යාපෘති කරනවා. ඒ වගේම ආයෝජන ගණනාවක් පිළිබඳ අදත් මම කණ්ඩායමක සාකච්ඡා කරන විශාල ආයෝජනයක්. අපි වාඩි වෙනකොටම කියන්නේ අපිට ඇල්ලවතර විදුරක් අත්ත වැඩේ කරන්න වැඩේ මොකද්ද ඔච්චරයි. අපි ගේනවා. ඒව සැලසුම් හදලා තිනවා. ඒ නිසා දීර්ඝ කාලයකට පසු මේ රට පිළිබඳ බලාපොරොත්තු තිබිය හැකි අනාගතය පිළිබඳ විශ්වාසය තිබිය හැකි තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙනවා ඇති කියන ආණ්ඩුවක් ගොඩනගලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේක තමයි මේ රටට යන්න තියෙන පාර සහ මේ රටේ අනාගතය. වෙන කවුද ඉන්නේ? වෙන කාටද පුළුවන්? වෙන කවුද කරන්නේ? මේ කල හැකි වන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකට විතරයි. එහිදී එක්සත් ජනපදයේ දැනට අරන් තියෙන බදු තීරණ යම් ප්‍රමාණයකට අපේ ආර්ථිකයට බලපෑම් කරමින් තිබෙනවා. තාම නැහැ බලපෑම් කිරීමේ අනතුරක අපි ඉන්නවා. අපි උපරිම උත්සාහ කරන සාකච්ඡා මාර්ගයෙන් යම් සහනශීලී මයියත් එක්සත් ජනපදයේ ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරා ඒ තීරුබදු ප්‍රතිපත්තිය අපි වෙනස් කරන්න සූදානම් කරුණු පිළිබඳ දක්වලා අද අපිට එහෙම වාර්තා වුණා එම ලිපිය දවල මන්දිරයට ගොස් තිබෙන බව. ඒ වගේම අපි තව සාකච්ඡා කරමින් තිබෙනවා නියෝජිත කණ්ඩායමක් යවමින් මේ පිළිබඳව සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න. නමුත් ඕනෑම රටක තමන්ගේ රටේ තීරුබදු පිළිබඳ තීරණ ගත හැකියි. ඕනෑම රටකට. ඒ නිසා අපි කළ යුතු වන්නේ කුමක්ද? අපි කළ යුතු වන්නේ එකක් මේ තියෙන තත්ත්වය අපිට ඇති වෙන බලපෑම අවම කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම. දෙක එන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් වෙන පරිදි ජාතිය සූදානම් කිරීම තමයි අපි යමිතන අභියෝගය. එමෙත රටක තීරුබදු පනවනකොට අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. තව රටක මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොටගෙන අපේ රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. ඒක අපි හොඳ තැනක නෙවෙයි අපි ඉන්නේ. ඒ අපි උත්සාහ කරනවා මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න. ඒ නිසා මේ ක්‍රියාමාර්ග දෙකේ ඉන්නවා. එකක් මේ තත්ත්වයෙන් විය හැකි බලපෑම අවම කිරීම සඳහා, දෙක මේ තත්ත්වයට මුහුණ දීම සඳහා වූ ආර්ථික වැඩපිළිවෙලක්. අපි ගොඩක් සාකච්ඡා කරමින් ඉන්නවා. අපි උත්සාහ කරන මේ තත්ත්වය අවම හානිකර තත්ත්වයක් යටතේ අපි විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරමින් තිබෙනවා.